මේ වගේ විසික් කළා දාන කඩදාසියකින් අපි කරන්න පුළුවන් වෙනස්ම වැඩ ටිකක් බලමුද? අපි මේ වගේ මෙන්න මේ වගේ කඩදාසියක් ගන්නවා. තව අපිට ගම් පුතලයක් ඕනි. තව අපිට ওই වගේ අඩි රුලක් ඕනි. ඉස්සල්ලාම කඩදාසියේ ඔය වැඩි කැල්ල කොහොම නමලා අපි අයින් කරලා දාගන්නවා. ඊට පස්සේ කඩදාසිය දෙකට නමා ගන්න ඕනි ඔන්න ඔය විදිහට. දෙකට නමාගෙන ඊට පස්සේ ගම් බෝතලේ අරන් ගම් ගාලා කඩදාසියේ දෙපැත්ත අලව ගන්න ඕනි. හොඳට ගම් ගාලා අපි අලව ගන්න. ඊට පස්සේ ඔය කඩදාසියේ යට එක පැත්තක් කරන් ඔය විදිහට නමලා අපි ගම් ගාලා අලව ගන්න ඕනි. ඊට පස්සේ අපිට හොඳ කඩදාසි බෑග් එකක් හදාගන්න පුළුවන්. ඔන්න ඔය වගේ. ඊට පස්සේ හිතන්නකෝ අපිට තින්ත ගාගන්න ඕනි වීදුරුවේ ගෑවෙන්නේ නැති වෙන්න කියලා. ඊට පස්සේ වීදුරුවේ ගන්නට ඔය වගේ කොළ කැල්ලක් කපාගෙන ඊට පස්සේ වීදුරුවේ වතුර ගාගන්න ඕනි. වතුර ගාලා කොළේ අලව ගන්න ඕනි. ඊට පස්සේ අපිට වීදුරුවේ ගෑවෙන්නේ නැති වෙන්න තින්ත ටික ගාගන්න පුළුවන්. ඔන්න ඔය වගේ හොඳට අලවගෙන අපිට වීදුරුවේ ගෑවෙන්නේ නැති වෙන්න තින්ත ටික ගාගන්න පුළුවන්. හිතන්නකෝ ගිනිමැල දෙකක් තියෙනවා කියලා. එකම ගිනිමැලයක් තමයි පත්තු වෙන්නේ. අපිට ගිනි කූරුත් නැහැ අතේ. කූරු ලයිටර් මොනවත් අපේ අතේ නැහැ. ඊට පස්සේ ඔය වගේ පන්දමක් හදාගෙන අනිත් ගිනිමැලෙන් ওই පන්දම පත්තු කරගෙන ගිනිමැලේ අපිට අවුලව ගන්න පුළුවන්. මේ වගේ කඩදාසි වලින් දන්න වැඩ තියෙනවා නම් ඔයගොල්ලෝ කමෙන්ට් කරගෙන යන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ෆලෝ කරන්න.